Hello guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අද ගෙනාවේ ක්‍රිස්මස් එකට මම රෙඩි වුණ විදිහ part 2. ඔන්න ඉතින් මම අද පටන් ගත්තේ මුලින්ම මගේ dressing table එක deep clean කරන්න. මොකද ගිය දවස් ටිකේ ගොඩාක් busy වෙලා හිටියේ. ඉතින් දැන් මං හිතුවා මුළු ගෙදරම ඩීප් ක්ලීන් කරන්න ඕනි කියලා. ඉතින් අද බලමු කොහොමද මගේ ඩ්‍රෙසින් ටේබල් එක ක්ලීන් කරන්න කියලා. ඩීප් ක්ලීනින් කියන්නේ නැත්නම් රීසෙට් රුටින් එකක් කියන්නේ ඇත්තටම අපේ ලයිෆ් එකට ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක්. මම හිතන විදිහට ගර්ල් කෙනෙක්ට රීසෙට් රුටින් එකක් ෆලෝ කරනවා කියන්නේ හොඳ මොටිවේෂන් එකක්. සතියකට සැරයක් ඔගොල්ලෝ මේ ක්‍රමය ෆලෝ කරනවා කියන්නේ ඇත්තටම ඒ සතිහම හරිම අලුත් විදියට ඔයගලන්ට ආරම්භයක් ගන්න පුළුවන් දෙයක්. ඒක පර්සනලි මම අත්විඳින කෙනෙක්. මොකද සතියකට සැරයක් අනිවාර්යයෙන්ම ඔයා නිදා ගන්න කාමරේ, ඩ්‍රෙසින් ටේබල් එක, ඒ වගේ දේවල් අස් කරලා බලන්න මාරම ෆ්‍රෙෂ් ගතියක් ඔයගලන්ට දැනෙයි. ඉතින් ඔය මගේ අතේ තියෙන මගේ හස්බන්ඩ් මට දුන්න පළවෙනිම ගිෆ්ට් එක. ඒක එයාගේ අතින්ම තමයි එයා හදලා තිබ්බේ. ඉතින් මීට අවුරුදු 5කට කලින් එයා මට දීපු ගිෆ්ට් එකක්. මම හරිම ආසාවෙන් හරිම පරිස්සමින් ඒක අරන් තියාගෙන ඉන්නේ. මොකද මේ අපේ ආදරේ පළවෙනිම හුවමාරු වෙච්ච ගිෆ්ට් එක තමයි ඔයගොල්ලෝ ඒ දැක්කේ. ඉතින් මම ඔය වගේ පොඩි පොඩි ඕනමන්ට්ස් දාලා තියෙන්නේ ඔය වගේ පොඩි ලාචු කබඩ් එකක. ඉතින් මේ හැම දෙයක්ම මම පිළිවෙලට ඕගනයිස් කරගත්තා. මොකද මේ එහෙම තියේදී හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේ තියෙන මගේ දහම් පාසලේ මම උපප්‍රදාන වෙලා ඉදි මට හම්බ වෙච්ච බැජ් එක. ඉතින් ඒකටත් මම ගොඩාක් ආසයි. මොකද මගේ ජීවිතේ මම කියන චරිතය අඳුනගන්න ගොඩාක් උදව් වෙච්ච තැනක් තමයි මගේ දහම් පාසල කියලා කියන්නේ. ඉතින් මං හරිම ආදරේ. ඉතින් අස්පස් කරද්දි මට ඒකත් හම්බුණා. මට ඉතින් ඒකත් කියන්න හිතුණා. ඉතින් කොහොම හරි මම ඩ්‍රෙසින් ටේබල් එකේ පල්හැය කොටස අස් කරලා ඉවරයි. දැන් ඉතින් මගේ මේකප් බ්‍රෂ් ඔක්කොම ක්ලීන් කරන්න තමයි මම ඔය වෙනම අයින් කරගන්නේ. ඒ ටිකත් ඉතින් අපි අයින් කරගෙන ඉමු. ඔය තියෙන්නේ ඉතින් ඩ්‍රෙසින් ටේබල් එකේ උඩ කොටසත් මම අස් කරගත්තට පස්සේ තිබ්බ විදිහ. මේ තියෙන ඉතින් මම ආසම කොටස මගේ මේකප් ප්‍රොඩක්ට්ස් තියෙන තැන. මේ ඉතින් ව්ලොග් එකේ දෙවෙනි දවස අපි ක්‍රිස්මස් එකට shopping කරන්න ගියා. අපි මුලින්ම ගියේ වත්තල කැන්ඩි එකට. මම ෆස්ට් ටයිම් තමයි ඒ ෂොප් එකට ගියේ. හැබැයි ඉතින් එතනින් මට කිසිම ඇඳුමක් හරි ගියේ නැහැ. මගේ හස්බන්ඩ් නම් ඇඳුම් ගොඩක් ගත්තා. ඉතින් මං ඔය හරිම දුකින් ඉන්නේ. මොකද මම ආසාවෙන් ඇඳුම් ගන්න කියලා ගියාට මට සෙට් වෙන එකක් තිබ්බේ නැහැ. anyway ඉතින් අපි ගෙදර ආවා. හරි, මේ තියෙන ඉතින් මගේ ලස්සන නත්තල් ගහ. මේ ෆස්ට් ටයිම් තමයි මම මගේ ගෙදර නත්තල් ගහක් හදපු. ඉතින් ඔන්න ඊළඟ දවසේ අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ ඉස්සරහා පිටියට පේන්ට් එකක් ගන්න. මොකද ඒකේ සුදු තිබ්බ නිසා බිත්තියේ යට හරියේ ටිකක් දුඹුරු පාට පැල්ලම් තිබ්බා. ඉතින් අපි හිතුවා ටිකක් ඩාර්ක් කලර් එකක් ගන්න ඕනි කියලා. හරියට වීඩියෝ එකේ නම් ගන්න බැරි වුණා. මොකද අපි ගාල ඉවර වෙද්දි ගොඩාක් රෑ වුණා. අපි දැම්මේ ඇෂ් කලර් එකක්. ඒක හරිම ලස්සනයි හැබැයි. ඉතින් ඔන්නෝම තමයි ඒකේ වැඩ ටික උනේ. ඉතින් මේ තියෙන්නේ මගේ කිචන් එකට මගේ හස්බන්ඩ් මට අදලා දුන්න අයිටම් එකක්. බලන්නකෝ ඉතින් ඒක. මේ තියෙන්නේ ඉතින් නත්තල් දවසේ අපේ කෑම මේසේ. ඉතින් අපි දෙන්න විතරයිනේ ඉන්නේ. අපි ඉතින් ලස්සනට කෑම මේසේ හැදුවා. ඊට පස්සේ ඉක්මනට ලෑස්ති වෙලා හස්බන්ඩ්ගේ අම්මලාගේ ගෙදර ගිහිල්ලා අපේ ලන්ච් එකත් අරගෙන අපි ගියා ගෝල්ෆේස් එක පැත්තේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න හිතුවා. මගේ වීඩියෝ බලන්න තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනටම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.